කාලෙන් කාලෙට පුවත්මවන චරිත අතර භූමි හංසමාලිකයන් ඉදිරියෙන් එන චරිතයක්. නිරූපණ ශිල්පිනියක් රංගන ශිල්පිනියක් විදිහට කතා බහට ලක්වන ඇය පසුකාලීනව ව්‍යාපාරික කාන්තාවක් හැටියටත් කරලියට පැමිණියා. ආලේපන ව්‍යාපාරික හිමිකාරණයක් වන ඇය එම ව්‍යාපාරය නිසාම විටිනිට සෑහෙන කතාබහකට ලක් වුණා. ඒ කතාබහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දක්වාම දුර දෙකගේ කතාබහක් වුණා. ව්‍යාපාර පැත්තෙන් එහෙම වෙද්දී පියුමි හංසමාලිගේ පෞද්ගලික ජීවිතය ගැන සමාජ මාධ්‍යවල කතාබහට ලක් වෙනවා. ගෙවුණු කාලේ ඇගේ ආදරවන්තයා එක්ක ගත කරපු ජීවිතය ගැන පියුමි නිතර තබන සටහන් වීඩියෝ සහ ඡායාරූප හරි සුලභ කාරණයක් වුණා. නමුත් මෑතක පටන් මෙම ආදර කතාව දෙදරා ගොස් ඇති බව හැමෝම දන්න කාරණයක් වුණා. මේ දෙන්නට දෙන්නා සමාජ මාධ්‍ය ඔස්සේ එකිනෙකට දොස් පවරා ගන්නා ආකාරය දැක්කම ඒක ඕන කෙනෙක්ට තේරෙනවා. පියුමිගේ ප්‍රේම කතාව එහෙම වෙද්දී පියුමි චන්දිමාල් හොඳම යාළුවෝ දෙන්නත් දැන් විරසක වෙලා. පියුමි හංසමාලි ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළකිරීමක් සිදු කරමින් සඳහන් කරන්නේ තමාගේ අත්සන ව්‍යාජව යොදා ගනිමින් තමන්ගේ හිටපු සැමියා වාහන මිලදීගෙන ඇති බවයි.